අපිට මාස 2-3 තෙල් ගබඩා කිරීම සඳහා ප්‍රමාණවත් වන ධාරිතාවක් අපේ ගබඩාවල නැහැ. ඒ නිසා නැව් වෙන පිළිවෙලට ගබඩා හිස් කිරීමේ සැලැස්මක් එක්ක තමයි අපි ඉන්නේ. අපේ ගබඩා හිස් වෙන ප්‍රමාණයට තමයි අපි නැව ගේන්න ඕනකම තියෙන්නේ. එහෙමයි මේක ප්ලෑන් කරලා තියෙන්නේ. එහෙම නැතුව නිකන් ඇයි තව නැව් ගේන්න බැරි වුනේ? මොකද කරන්නේ නැව් ගෙනල්ලා? තව ගබඩා කරගන්න බැරිනේ කොහෙද ගබඩා කරගන්නේ? මේ ප්‍රශ්නේ දිගු කාලයක් තිබුණු ප්‍රශ්නයක්. මේක අපේ ධාරිතාව පිළිබඳ ප්‍රශ්න. ත්‍රිකුණමලේ අපිට තියෙනවා තෙල් ටැංකි 99ක්. ඔය තෙල් ටැංකිය ගබඩා කරන්න පුළුවන් මෙට්‍රික් ටන් 10000ක්. දැන් මොකද වෙලා තියෙන්නේ? දි รา පත් වෙමින් තිබෙනවා. මේ තෙල් ටැංකි 99 ලංකාවට තෙල් බෙදන්න වැඩි. අපිට එච්චර ගබඩා ඕනේ නැහැ තෙල් බෙදන්න. අපේ කොළොන්නාවේ තියෙනවා, මුතුරාජ වෙල තියෙනවා. නේද? අපිට තවත් ත්‍රිකුණමලේ තෙල් ටැංකි 99ක් ඕනේ. නිකන් ඇයි තව නැව් ගේන්න බැරි වුනේ? මොකද කරන්නේ නැව් ගෙනල්ලා? තව ගබඩා කරගන්න බැරිනේ කොහෙද ගබඩා කරගන්නේ? මේ ප්‍රශ්නේ දිගු කාලයක් තිබුණු ප්‍රශ්නයක්. මේක අපේ ධාරිතාව පිළිබඳ ප්‍රශ්න. මේ තෙල් ටැංකි 99 ලංකාවට තෙල් බෙදන්න වැඩි. අපිට එච්චර ගබඩා ඕනේ නැහැ තෙල් බෙදන්න. අපේ කොළොන්නාවේ තියෙනවා, මුතුරාජ වෙල තියෙනවා. නේද? අපිට තවත් ත්‍රිකුණමලේ තෙල් ටැංකි 99ක් ඕනේ.